RTMNS නොනවතින සමාජ මෙහෙවරක තවත් අතීරක් සනිටුහන් කරමින් 2024 වර්ෂයේ RTMNS සෙනෙහසේ අත්වැල වැඩසටහන්ට සමකාමීව සිව්වෙනි අතීර මහවැව මට්ටකොටුව ලදනි ළමා නිවාසයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට අපට හැකි වුණා. දරුවන්ගේ වැසිකිලි පද්ධතිය ගොඩාක් පැරණි. ඒක දැන් අබලන් වෙලා තියෙන්නේ. සනීප ආරක්ෂාව වෙනුවෙන් දරුවන්ගේ ඒක සකස් කර ගන්න ඕනේ අපිට. දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ලියලා ගැනීමේ කටයුතු වලට ගොඩාක් අපහසුතාවයක් තියෙනවා එතන. ඒ ඔබ කරන සත්කාරයෙන් නිහඬ කාටවත් නොපෙනෙන ලොකු සත්කාරයක් කරන්න ඒක අපි අදහන දෙවියන් තුල ඒ සියල්ල දකින්නවා දෙවියන් වහන්සේ මගේ ඇදහිල්ල තුල. රටේ පැවැති විවිධ ආර්ථික අපහසුතා මැද්දේ වුවත් RTMNS සමගින් අත්පැල් පැදගෙන සිටින අපගේම ආදරණීය සමාජිකයන්ගේ එකමුතුවෙන් බොහොම පරිස්සමින් වැස් කරගත්තු රුපියල් ලක්ෂ 5 මුදල් පරිත්‍යාගවලින් හෙට ලොව එළිය කරන්නට සිහින දකින මේ පුංචි පැටපුන්ගේ අනාගතය යහපත් කරන්න පොඩියට හරි දායක වන්නට අපට හැකිවීම ගැන අපි ඔබට අපි ගෞරවනීය ස්තුතිය පුද කරන්නෙමු. ඒ අනුව දරුවන්ගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් අබලන් තත්ත්වයේ පැවැති වැසිකිලි පද්ධතිය හා ස්නානය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නවීකරණය කිරීම. දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පිතාදීම. පුංචි මල් කැකුළු වලට මුවගේ සිනහවක් නංවමින් විනෝදාත්මක ක්‍රීඩා සංවිධාන කරමින් ඔවුන් සමග කාලය ගත කරන්නටත් අප අමතක කළේ නැහැ. ටොයිලට් 4ක් ඒ වගේම නාන කාමර ටැප් වතුර ලයින් සේරම අලුත් වැඩියා කරලා ටයිල් අල්ලලා ගොඩාක් වැඩ කොටසක් ටොයිලට් වලට බාත්රූම් මේ සියලු දේටම තීන්ත ආලේප කරලා වැඩ ගොඩක් කළා. ඕගොල්ලන්ගේ දාඩිය මාංශී කඳුළු වලින් පුතේ ඔයාලගේ දායක වුණු සියලු දෙනාටම අපගේ ලදිනි ආයතනය වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය ගෞරවය ඔයගොල්ලන්ට පිරිනමනවා. මේ පුංචි දරුවන්ට ඒ අපහසුතාවයෙන් හිටපු ඒ දරුවන්ට දැන් ඒගොල්ලෝ පහසුකම් ඇතුව ඒ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගොඩක් සාර්ථකයි දැන්. නැවත නැවතත් RTMNS සෙනෙහසේ අත්පැල සාර්ථක කිරීම වෙනුවෙන් දායකත්වයේ දැක්වූ අප ආදරණීය සමාජිකයන් වෙත අපගේ ගෞරවනීය ස්තුතිය මෙලෙස පුද කරන්නෙමු.